අද අපි දැනුවත් වෙමු පුරුෂයන්ගේ මදසරුභාවයට බලපාන හේතු ගැන. මදසරුභාවයට බලපාන පිරිමින්ගේ ගැටලු ගත්තහම ඒක අපිට ප්‍රධානව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි ධාතු පරීක්ෂණය මගින් හඳුනා ගන්නා ගැටලු. අනිත් එක තමයි මේ ලිංගිකව එක්වීම හා සම්බන්ධ තියෙන ගැටලු. ඒක ප්‍රධාන කොටස් දෙකේ වුණාට තවත් කොටසක් ඉන්නවා ව්‍යුහයේ ශිෂ්ණය හා සම්බන්ධ ගැටලු තියෙන ව්‍යුහයේ ගැටලු තියෙන පිරිමින් ඉන්නවා. එතකොට අපි අද බලමු මේ ධාතු පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු මොනවද කියලා. එතකොට මේ ධාතු පරීක්ෂණයේ වැදගත්ම කොටස් තුනක් තියෙනවා. ඒක තමයි කොච්චර ශුක්‍රාණු මිලිලීටරයකට මිලියන කොච්චරක් තියෙනවද කියලා මේ ශුක්‍රාණු. එතකොට සමහර පිරිමි ඉන්නවා මේ අයගේ ශුක්‍රාණු වල ශුක්‍රාණු සාම්පලයේ තියෙන ශුක්‍රාණු ප්‍රමාණය අඩුයි. ඊට අමතරව අපි බලනවා ශුක්‍රාණු වල චලනය. එතකොට මේ චලනය හරිම වැදගත් පිළිසිඳ ගැනීමකට. මෙන්න මේ ශුක්‍රාණු පරීක්ෂණය කරනකොට අපිට දැනගන්න පුළුවන් වේගෙන් යන ශුක්‍රාණු මද වේගෙන් යන ශුක්‍රාණු කොතරම් තියෙනවද කියලා ප්‍රතිශතයක් විදියට. එතකොට මේ ශුක්‍රාණු වල ගමනාගමනය අඩු නම් ඒකත් බලපානවා. ඊට අමතරව අපි බලනවා මේ එක ශුක්‍රාණුවක ව්‍යුහය ගත්තාම එතකොට ඒක අර පොඩි හිස් ගෙඩියක් වගේ හිසක් ගෙලක් වලිගයක් තියෙනවා. එතකොට මේ වගේ හරි නිශ්චිත ව්‍යුහයක් තියෙන ශුක්‍රාණු ප්‍රමාණයක් වැදගත් වෙනවා දරු පිළිසිඳ ගැනීමකට. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ ශුක්‍රාණු පරීක්ෂණයෙන් අපි දැනගන්න පිරිමින් හා සම්බන්ධ හේතු. ඊට අමතරව ගත්තාම ලිංගික එක්වීම හා සම්බන්ධ එතකොට ප්‍රාණවත් වීම සම්බන්ධ ගැටලු තියෙන පුරුෂයන් ඉන්නවා. ඊට අමතරව ශුක්‍ර මෝචනය හා සම්බන්ධ ගැටලු තියෙන පිරිමි අය ඉන්නවා. මම කලින් කිව්වා වගේ ව්‍යුහය සම්බන්ධ ගැටලු තියෙන අයට ඉන්නවා. ව්‍යුහය සම්බන්ධ ගැටලු ගැන කතා කරනකොට පෙරහම පසුපසට යන්නේ නැති, ශිෂ්ණය කුඩා මෙන්න මේ වගේ ගැටලු තියෙන පිරිමි අය ඉන්නවා. එතකොට මෙන්න මේ කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම මේ පිරිමින්ගේ මදසරුභාවයට හේතු වෙන්නේ. Ruhunu Hospital, the hospital with a human touch.